ඉංකු ගුරුතුමා කිව්ව මතක නැද්ද? මෙයාව හිර කරලා තිබ්බේ නීලකඳු පර්වතය ළඟ තියෙන විශාල ගුහාවක කියලා. එතනට ගියොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ. මේ රකුසව එහාට එක්කගෙන යන්න ඕනේ. අතාගු ඔයා හරිම කම්මැලි රාක්ෂයෙක්නේ. අයියෝ දැනටමත් මාව එපා වුණාද? මොකක්ද කිව්වේ? දැන් වාට ආශ්‍රයකුත් නෑ, සටනට ආයුධයකුත් නෑ. කොහමද මායික දැන් සටන් කරන්නේ? කෝ ආයුධයක්? අයියෝ ඔයාගේ ආයුධ එන්නේ. මෙයාට තේරෙන්නේ නෑ මේ පහර දීම් වලින් පොළොව දෙපෑ වෙනවා කියලා. මේක වෙන්න බෑ. මම මායා දේශේ රජ වෙනවමයි. අපි තව අවුරුදු 1000කින් උත්සාහ කරලා බලමුකෝ. නෑ මම රජ වෙනවමයි. මන්ත්‍රවතී එහෙමයි තමුන්ට පවරන්න රාජකාරියක් තියෙනවා. කියන්න උතුමාණනි මං ඔබතුමා වෙනුවෙන් මගේ පණ උරක් දෙන්න ලෑස්ති. අවුරුදු ගානකට කලින් දරුණු අසුර රාක්ෂයෙක් මායාදේශයට පහර දුන්නා. කිසිම අවියකට එයාගේ කෙස් ගහකටවත් හානි කරන්න නොහැකි වුණා. එයා අමරණීය කෙනෙක්. ඒත් මායාදේශයේ පූජකයා මන්ත්‍ර ජප කරලා හීයක් හැදුවා. ඊට පස්සේ යාව සදහටම පිළිමයක් බවට පත් කළා. එයාව දකින්න තමුන්ට ආසාවක් එහෙම තියෙනවද? එහෙමයි. මොකද බය හිතුණද මන්ත්‍රවතී? තාම මෙයාට පණ ඇවිල්ලා නැහැනේ. මෙයාට පණ දෙන්න පුළුවන් එයාව පිළිමයක් බවට පත් කරපු හීයට පමණයි. ඒ තමයි අසුර බල හීය. එය තිබෙන්නේ මායාදේශයේ ගුරුතුමා ළඟ. ඉතින් මෙයාට පණ ගත්තා කියලා අපිට ඇති වාසිය මොකක්ද? මායාදේශය විනාශ කරන්න. නුඹට තේරෙන්නේ නැද්ද? ගිහින් ඒ හීය වහාම රැගෙන එන්න. එහෙමයි. වීර කුඹුරුනි මේ තියෙන ඊතල වලට කියන්නේ අසුරු බල තියෙන ඊතල කියලා. මේ ඊතල රවුම් තුනක් ඇතුලෙන් ගිහිල්ලා ඉලක්කයකට වැදුනොත් ඒක බල සම්පන්න හිර කූඩුවක් බවට පත් වෙනවා. ඒකෙන් සතුරට කරදරයක් නොවි අල්ලගන්න පුළුවන්. මට මේ ඊතල වලින් විදින්න පුළුවන්ද? ඔව් මං ඔයාට අතන රවුම් තුනක් ලෑස්ති කරලා තියෙනවා. මතක තියාගන්න මේ ඊතලේ රවුම් තුනක් ඇතුලෙන් ගිහිල්ලා ඉලක්කයට වැදුනොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. හැමදාම වගේ ඔයා පළමු අවස්ථාවේම ඉලක්කේ ජයගත්ත වීර කුඹුරුනි. දැන් මේ ඉතුරු අසුරු බල ඊතල මං ඔයාට බාර කරනවා. මතක තියාගන්න මේව රවුම් තුනක් ඇතුලේ නොගියොත් කොහොමත් ප්‍රතිඵලවත් වෙන්නේ නැහැ. ස්තුතියි ගුරුතුමනි. මම මේවා පරිස්සම් කරලා තියාගන්නම්. තව දෙයක් තියෙනවා. කවුරු හරි මේ විදිහට කූඩුවක හිර කරලා නැවත හීයකින් විද්දොත් එහෙම හිර වෙලා ඉන්න එක්කෙනා පිළිමයක් බවට පත් වෙනවා. මේව පාවිච්චි කරනකොට හොඳට හිතලා බලන්න ඕනේ. මෙච්චර ලස්සන ඊතල වීරට කොහෙන්ද හම්බෙලා තියෙන්නේ බෑටම ඈ? කාගෙන් හරි උස්තරාද මන් දන්නේ. කොහෙන් මොනා හම්බුණත් වීරට ඒ දේ අයිතියක් තියෙනවා නම් මටත් ඒ විදිහට මේ අයිතිය තියෙනවා. වීරා කොහෙන්ද වාට මේ ඊතල ටික හම්බුනේ?
ගුරුතුමා මට දුන්නේ. එහෙනම් ඕව මටත් අයිති. මෙහෙම කරන්න. භාගයක් මටත් දෙන්න. බැහැ විදුර. මේ සාමාන්‍ය ඊතල නෙමෙයි. මේවයි වගකීම ගුරුතුමා මටයි පැවරුවේ. ඒ නිසා ඔයාට දෙන්න බෑ. වීර කුමරුනි ගැලෑවින්දන් අමුතු සතෙක් ඇවිල්ලා මුළු මායා දේශම විනාශ ඒ කරනවා. ගැන බය වෙන්න එපා ඔයා. අපි ඒක ගැන බලාගන්න. අනේ මන් දන්නේ. මේ වීර කිසිම වැඩ කරන්නේ නැති දේවල් වලට බොරුවට කාලේ නාස්ති කරනවා. ඇත්තටම ලොකු අයියේ